Hi guys, සුබ උදෑසනක් සියලු දෙනාට. මං ඉතින් අද මගේ පුංචි බුලත් වගාවේ වගාව සුද්ධ කරාට පස්සේ පොහොර ටිකක් යොදන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් මං අද පොහොර වලට පාවිච්චි කරන්නේ කැට පොහොර එකක්. ඒකේ තියෙනවා නිල් කැට, යූරියා, මඩ පොහොර. ওই තුන තමයි මම එකට කලවම් කරලා අද යොදන්නේ. මේ තියෙන්නේ පොහොර ටික. මම කඩෙන් ඉල්ලගත්තෙම ඒ තුනම එකට දාලා තෝ ලේසි එහෙම බෑග් එකේම කලවම් කරලා දාන්න පුළුවන්. ඒකයි. ඉතින් හොඳට වතුර යොදලා වතුර ගහලා තින්නේ දවසක් දවසක්. ඉතින් වතුර ගහලා දැන් කොළ ටිකක් හැදීගෙන එනවා. මම එකපාරක් කොළ කැඩුවා. කර්ණ වීඩියෝ එකත් ඔයගලන්ට ගේන්නම් කියලා හිතන් හිටියේ. ඒක වීඩියෝ කරගන්න බැරි වුණා මට. ඉතින් ඒක නැති වුණා. ඉතින් මම දැන් පොහොර යොදන ආකාරය පෙන්වන්නකෝ. ඔය උදැල්ලෙන් ඔය මුල ළඟට වෙන්නේ නැතුව ටිකක් දුරට වෙන්න තමයි පොහොර යොදන්නේ. මේකට අපිට ඉතින් පොඩි කොටුවක් වුණත් ඇති. ඉතින් පොඩි ඉඩක් ඇති. ඉතින් පුලත් වැලක් දෙකක් හැදුවත් ගෙදරට ඉතින් පරිභෝජනයට ගන්න පුළුවන්. විතක නා ඉන්නවා. නැත්තම් ඔය බුලත් වැල් ඔතන තියෙනවා 6යි 7 8ක් විතර. ඔය 8න් මම ගිය සතියේ බුලත් කඩලා කොළ 600ක් විතර කැඩුවා. 600ක් නෑ 400ක් විතර කැඩුවා. ඒ කොළ 400න් මං රුපියල් 1000 ගාණක් ගත්තා. ඔව් 1100ක් විතර කිට්ටු වෙන ගත්තා. ඉතින් ඒ වගේ තමයි මං අද පොහොර ගෙනාවේ. ඉතින් මේ පොහොර තමයි අද දාන්නේ ඔවට. මුලවල් තියෙන තැන් බලවල ඒවා කොටලා ඒවට තමයි පොහොර දාන්නේ. කලින් පොහොර දාපුවාත් තවත් පොහොර තියෙනවා. පොහොර දාලා වැහුවට පස්සේ ඒවා හිම්මම තියෙනවා. මම මේ පාර පොහොර දාලා වහන්නේ නැතුව වල ඇරලාම තියෙනවා. ඒතකොට දිය වෙන්නේ පොහොර. ඔන්න ඕක තමයි පොහොර තියෙන්නේ. මම ඔයගලන්ට පොහොර පෙන්නන්නම්. හැන්දෙන් මම දාන්නේ හැන්දකින් ගිනි පෙට්ටි පියම් දෙකක් වගේ දානවා. හැන්ද දෙකක් දානවා. ඉතින් ඔය හැන්ද දෙක වැටුණා පස්සේ ඇති ඉතින් මාසෙකට එකපාරක් වගේ පොහොර දාන්න ඕනේ. දියර පොහොර හදාගන්න බැරි වුණා. දියර පොහොර දාන්නේ නැහැ මේ ටිකේ. ඉතින් ඕගොල්ලන්ට තියෙන චූටි ඉඩක් උනත් ඇති මේකට. චූටි ඉඩේ වගාවක් කරන්න මොනවාම හරි කමක් නැහැ. වගාවක් කරලා ගෙදරට අවශ්‍ය දෙයක් වගා කරලා ගන්න. ඒ ගොඩක් වටිනවා ඉතින්. ඉතින් මේ බුලත් වගාව මගේ මේ part 2 එක. part 1 එකේ මේක සුද්ධ කරන එක තියෙන්නේ. part 2 අද පොහොර දාපු එක තියෙන්නේ. බුලත් කඩන එකත් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ස්තුතියි බලුවට බලපු ඔක්කොටම subscribe කරලා support එකක් දෙන්න. හොඳින් ඉන්න. bye.